සුබ දවසක්. මගේ YouTube එකේ TikTok page එකේ මුණු පොත් දෙකේ මගේ අනිත් pages වල ඉන්න සීලුම මගේ මට ආදරය කරන මම ආදරය කරන සීලු දෙනාටම. ඉතින් මේ දවස්වල හොඳ කතිකාවක් යනවා යුරෝපයේ විශේෂයෙන් ඉතාලියේ ඔලිම්පික් ගැන. ඉතින් මම චුට්ටක් ඔලිම්පික් හිස්ටරිය හොයලා බැලුවා. ඒ වගේම බොහොම ටිකක් ගොඩක් නෙමෙයි. ඒ වගේම ඔලිම්පික් මේ දවස්වල වෙන්නේ කොහොමද කියලා චුට්ටක් හොයලා බැලුවා. ඉතින් මගේ දැනුම ඔයගොල්ලන්ට බෙදාලන්න ඕන කියලා මට හිතුණා. මොකද මම දන්නවා මගේ ශ්‍රී ලාංකික මම ආදරය කරන මගේ ශ්‍රී ලාංකික ජනතාව, මගේ උපන් රට, මගේ පළවෙනි මව භූමිය, මගේ පළවෙනි මව ශ්‍රී ලංකාව, මගේ දෙවෙනි මව ඉතාලිය. ඉතින් මගේ පළවෙනි මව ඒ මව ඇතුළේ ඉන්න දරුවෝ වන ඕගොල්ලෝ මේ යුරෝපය ගැන හොයනවා කියලා මම දන්නවා. ඉතින් මම ඉස්සර ඉඳලා හැම දෙයක්ම බෙදා හදාගත්තේ ඔයගොල්ලොත් එක්ක හැමදේම දැනගෙන අවට ගියට දෙයක් කිව්වේ නෑ මං. ඒ නිසා මට බෑඩ් කමෙන්ට් එකක්වත් මේ වෙනකොට ඇවිල්ලා නෑ. ඉතින් මට මේකත් මම හොයලා බැලුවා. ඉස්සර මට හොඳ හයියක් තිබ්බා අපි කියනවා ඉතාලියෙන් ප්‍රොෆෙසර් කෙනෙක් කියලා. එයා ප්‍රොෆෙසර් කෙනෙක්. දැන් එයා ජීවිතුන් අතර නෑ. නමුත් ඉතින් මම මොකද්ද මම වාසනාවට ලක් වුණා එයාගේ මේ යෑමත් එක්කම. නමුත් මම එතනින් කතාව නැවැත්තුවේ නෑ. මම පොතපත කියන්නට හුරු වුණා, ට්‍රාන්ස්ලේට් කරලා හැමදේම ඉගෙන ගත්තා. ඉතින් මම මේ ඉතාලියේ මේ වකවානුවේ යනවා ඔලිම්පික් එක පටන් ගත්තේ ඒ කියන්නේ 6 වෙනිදා. මේක ඉවර වෙන්නේ පෙබරවාරි 22 වෙනිදා. පටන් ගත්තේ සන් සීරෝ ක්‍රීඩාංගණයේ පෙබරවාරි 6 වෙනිදා. මේක ඉවර වෙන්නේ 22 වෙනිදා. හැබැයි සන් සීරෝ වලින් නෙමෙයි ඉවර වෙන්නේ. නමුත් මම කතාව දැන් පටන් ගන්නම් ඔලිම්පික් ඉතිහාසයේ ඉඳලා. ඒ නිසා මේක ටිකක් දිග වීඩියෝ එකක්. ඔබ අහන්න. ඔබට මේක පොඩි නෙමෙයි ලොකු දැනුමක් කරන්න. මම මේ ඔලිම්පික් ක්‍රීඩාව ක්‍රිස්තු පූර්ව 176 දී සියුස්ට ගෞරව කිරීම සඳහා පුරාණ ග්‍රීසියේ ඔලිම්පියා යන නමින් තමයි උපත ලබලා තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න දැන් ග්‍රීසියේ තමයි මෙයා ඉපදුනේ ඔලිම්පියා යන නමින්. ඕවගේම ඒ කාලකවෑමෙන් ඒක ගිහිල්ලා ඒ කාලේ තිබ්බ යුද්ධමය වසංගත යුද්ධමය ප්‍රශ්නකාරී සමගත් එක්ක වසර 4කට යුද්ධමය විරාමයකට උචිත අයුරි වසර 4ට වරක් මේක පැවැත්තුවා. මොකද ඒගොල්ලෝ ඒකෙන් ලොකු පන්නරයක් ගත්තා. ඊට පස්සේ 1896 දී ඇතැන්ස්හිදී ග්‍රීක සම්භවයට ගෞරව කිරීම සඳහා මේක පැවැත්තුවා. සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු වුණා 241ක්. එහෙම තමයි 1896 දී මේක අප්ඩේට් වුණේ. ඔතනින් නැවතුන්නේ නැහැ. ඔතනින් ඔහම ගිහිල්ලා මේ ක්‍රමයේ ඔහම ව්‍යාප්ත වෙද්දී සීත ක්‍රීඩා කාලය ඇවෑමෙන් සීත ක්‍රීඩා මේකට ඇතුල් වුණා. ඒව ඇතුල් වෙලා ඒවට අපි දැන් මේ කාලේ යනවා අමුතුම නම් ටිකක්. ඉතින් ඔබ හිතන්න දැන් මේ කාලේ යන්නේ අයිස් ඔලිම්පික්. අයිස් ඔලිම්පික් කියන්නේ සීතලයිනේ. එතකොට යනවා වින්ටර් ඔලිම්පික්. එක නම් වලින් මේ කාලේ යනවා. එතකොට මේ කාලේ කරන්නේ සීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා. ඒක කියන්නේ සමර් එකේ තියෙන ඔලිම්පික් නෙමෙයි. දැන් අපි හිතන්න මගේ රට ඔබ මම ජීවත් වෙන ශ්‍රී ලංකාව අපි රසෙත් එක්ක ජීවත් වෙන මිනිස්සු. අපේ රටේ ඇට්ලටික් කරන එකක් දුර පැනීම එතනින් ගියා මීටර් 100 දිවීම ඒව නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ සීත කාලේ සීත සිතුවට අවශ්‍ය විදියට හදලා තියෙන හිම තුල කරන ක්‍රීඩා තමයි යම් තාක් කාලයේදී මේකට එකතු වෙලා තියෙන්නේ. හැබැයි මේ 1896 දී පටන් ගත්ත එකට මේක එකතු වුණේ නැහැ. යම් තාක් කාලයක් දුරට යද්දී තමයි මේක එකතු වුණේ. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා ඉතාලියේ 1960 දී රෝමේ ප්‍රධාන ක්‍රීඩා රාශියක් එකතු වුණා. එතනදී ඔබ පිළිගන්න මේක ඉතාලියේ ඉතිහාසයේ තියෙනවා. ඉතාලියේ පළවෙනි රන් පදක්කම දිනාගත්ත ඉතාලි ජාතිකයෙක්. ඔහු නමින් ජියන් ජෝර්ජියෝ ට්‍රිසිනෝ. නවත කියන්න ජියන් ජෝර්ජියෝ ට්‍රිසිනෝ. ඔහු තමයි 1960 දී ඒ පළවෙනි රන් පදක්කම දිනාගත්තේ. එතකොට මා කියවා ගත් මේ පොතේ හිස්ටරිය අනුකූලව
වසර 4කට වරක් මෙම පටන් ගන්නේ ඒ කාලේ ඉඳලා යුද්ධමය විරාමයකට කියන එක තමයි ඒක හිස්ටරියේ සඳහන් වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ විදිහට කොහොම ගිහිල්ලා දැන් අපි යමු මේ වර්තමානයේ ඉතාලියේ පවත්වන මේ ඔලිම්පික් අයිස් ඔලිම්පික් වලට. දැන් මේ ඉතාලිය ඔක්කොම කියන්නේ අයිස් ඔලිම්පියා. ඉතින් අපි මේ අයිස් ඔලිම්පික් කියන වැඩසටහනට අපි සම්මුඛ වෙමු දැන්. ඒකෙදී පෙබරවාරි 6 වෙනිදා ඒ කියන්නේ අද පෙබරවාරි 7 වෙනිදා මම මේ ඔයාලට මේ channel එක කරන්නේ මේ vlog එක කරන්නේ ඊයේ පටන් ගත්තා සංසීරෝ ක්‍රීඩාංගණයේ මේක අවසාන වෙන්නේ අරේනා රෝමන් රංගහලේ මේක තියෙන්නේ වෙරෝනාවල. එතකොට දැන් ඊයේ සංසීරෝ ක්‍රීඩාංගණය කියන්නේ මිලානෝ වල ඉන්න මිනිස්සු මේ ඉතාලියේ මිනිස්සු එක දන්නවා. සංසීරෝ ක්‍රීඩාංගණය කියන්නේ ෆුට්බෝල් වලට ඒ වගේ ලොකු මේ යුරෝපයේ ප්‍රධානතම ක්‍රීඩා වලට උචිතම ස්ථානයක් තමයි සංසීරෝ ක්‍රීඩාංගණය කියන්නේ. ඒකට අපිට ඇතුල් වෙන එකත් හීනයක් සමහර ක්‍රීඩා වලට මාරම ගණන් ටිකට් එකක්. ඉතින් ඔබ හිතන්න ඊයේ සංසීරෝ වලින් මේ ක්‍රීඩාංගණය පිරුණා මේ ඔලිම්පික් තරඟේ පවත්වද්දී. ඒ වගේම තමයි ඊයේ මුළු ගිනි සිලුව මේ මිලානෝ ආරියක කියන්නේ කලාපයකට. ඒ වගේම අපි තව කියනවා සෝනා එකක් කියලා කලාපයටත් ඉතාලියෙන් සෝනා එකක් කියන්නේ සෝන් එකක් කියන්නේ මේ සෝන් එක දවදින කටුනායක සෝන් එක බියගම සෝන් එක ඒ වගේ සෝන් වගේ කියන එකට අපි මේ ඉතාලියෙන් කියන්නේ සෝනා කියලා. එතකොට මේ මිලානෝ සෝනා එක ඇතුලේ ඊයේ ඔලිම්පික් පහන අරන් ගියා. මුළු ඉතාලියම ඊයේ පුදුම තරම් කාර්ය බහුලයි. අපිත් හිටියේ පාර ඇතුලේ පාරේ මග වාහන නවත්තගෙන අපිට යන්න බෑ පොලිසියෙන් ඉන්නවා. ඒ වගේ හින කතන්දර රාශියක් ඇතුලේ අපි හිර වෙලා හිටියා. ඉතින් හරිම සන්තෝෂයි. අපිත් දැක්කා මම යම්කිසි තැනක හිටියේ වාහනයක් ඇතුලේ මාත් ටක් ගාලා ඔළුව දාලා බැලුවා පහන බලන්න. මට ෆොටෝ එකක් නම් ගහගන්න බැරි වුණා. කෙසේ වෙතත් ඊයේ සංසීරෝ වල තමයි 6 වෙනිදා පටන් ගත්තේ මේ ඔලිම්පික් ගිනි සිලුව පහන අරගෙන ඔලිම්පික් පටන් ගත්තා. හැබැයි මම ඔබට දැන් කියනවා වගකීමෙන් මේක ඉවර වෙන්නේ මේ පෙබරවාරි මාසෙම 22 වෙනිදා අරේනා රෝමන් කියන රංගහලේ ඉතාලියේම මිලානෝ වල නෙමෙයි වෙරෝනා වල. ඔබට මම මේක හොඳ දෙයක් කියන්න. මේ ටිකට් එකක් දැනට යුරෝ 260ක වගේ මේ මුදලකට ඒගොල්ලෝ ජඩ්ජි ප්‍රයිස් කළා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක යුරෝ 260කට වර්ග කරලා තියෙනවා. ඒක තමයි අපේ මේ මුදල කියලා ඉතාලි රජයෙන් ගණනය කරලා තියෙනවා. මේක එතන ඉඳලා වැඩි ගණන් වලට යනකම් තියෙනවා. 260න් පටන් අරගෙන. අර පැවැත්වෙන්නේ අයිස් ඔලිම්පික්. වින්ටර් ඔලිම්පික් එකේ 24 වෙනි ඔලිම්පික් තරඟාවලිය. ඉතින් ඒකට රටවල් ගොඩක් සහභාගී වෙනවා. 3 වෙනි වතාවට තමයි ඉතාලිය සහභාගී වෙන්නේ. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න යුරෝපීය රටවල් ගොඩාක් තිබ්බට සීත සුතුව එක්ක මේ සීත කාලේ එක්ක හිම සම්බන්ධව හිම වැටෙන රටවල් වලින් ඉතාලියත් ගොඩක් ඉහළින් ඉන්නවා. ඉතින් ඉතාලිය 3 වෙනි වතාවට තමයි මේක පැවැත්වෙන්නේ. ඉතින් වෙන රටවල් වල එක පවත්වන්න බෑ යුරෝප් උනාට හීත කාලේ වැටෙන්නේ නැති නිසා. සීතල සමාවෙන්න හිම වැටෙන්නේ නැති නිසා. ඒ නිසා ඉතාලියට මෙවර 3 වෙනි වතාවටත් ඒ අවස්ථාව ලැබුණා. එතකොට මේ විදිහට ඉතාලිය වාර කීපයකට මේක ඉතාලියේ මේ විදිහට පදක්කම් ලබන්න වාසනාව ලැබලා තියෙනවා. ඉතින් යුරෝ වලින් රිදී වලින් ලෝකඩ වලින් රිදී වලින් එක්තරා කැටගරි එකක් යුරෝ වලින් එක්තරා කැටගරි එකක් ලෝකඩ වලින් එක්තරා කැටගරි ටිකක් පළවෙනි දෙවෙනි තෙවෙනි තියාග විදිහට ඒගොල්ලෝ සම්පාදනය කරලා තියෙනවා මේ ඉතාලි රජය. එතකොට මේ සඳහා මේ වෙනකොට රටවල් 93ක් තරඟකරුවෝ ඉදිරිපත් වෙන රටවල් 93ක තරඟකරුවෝ. එතකොට මේකට ඉතාලි රජය වියදම් කරනවා යුරෝ බිලියන 3.5ක්. ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව වියදම 3.5ක් වගේම යුරෝ බිලියන ඉන්කම් එක යුරෝ බිලියන 5.7ක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අමතරව. ඒක තමයි ඉතාලි රජයේ මිෂන් ඇන්ඩ් විෂන් එක.
එතකොට මට කියන්නට ඕන හැම ගොඩක් අතරෙම මම ඔබට මම දන්න දේ මම ඉගෙන ගත්ත දේ මම බලලා කියපු දේ මම පැහැදිලි කරා. එහෙමනම් මම ආදරෙන් ඉල්ලනවා මෙහෙම දෙයක්. මගේ YouTube channel එක පටන් අරන් අවුරුදු 3කට කිට්ටුයි දැන්. නමුත් මම බලද්දි මේ ඊයේ පෙරේදා පටන් ගත්ත මිනිස්සු බලද්දි මිනිස්සු කියනේ වහද්දි ඔබ හිතන්නේ මේ ඊයේ පෙරේදා එක YouTube නාලිකාවක් යනවා දැන් අපේ රටේ රජය එකඟ වුණා රියදුරු බලපත්‍රය මේ අපේ ලංකාවේ තියෙන රියදුරු බලපත්‍රය මේට මාරු කරනවා කියලා අපේ ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා එකඟ වුණා මේ රජයත් එක්ක. එක නාලිකා දෙකක YouTube එකේ සටහන් කරලා තිබුණා ධම්ම යන්න අන්න අපේ එම්බසි වල ඒවා ෆෝම්ස් පුරවනවා කියලා. තකහණියක් ඒ YouTube channel එකක් අහලා අනේ මම ගියා. ඔබ හිතන්න තාම අපේ ඒ දේවල් පටන් ගන්න නැහැ. එතකොට ඒ වගේ බොරු දේවල් කියලා ඔබ උන මගේ වණ්ඩ කරන channel එකක් නෙමෙයි මගේ channel එක. මගේ channel එකේ මට කියන්නට ඕන. මම නොදන්න දේ කියවනවා, අහනවා, ඉගෙන ගන්නවා. ඒ දේ තමයි මට ඔබට කියන්නට ඕන. එහෙනම් මේ දේම ඔබ දැනුමක් ගත්තා නම් මගේ YouTube එක තව කෙනෙකුට කියන්න. ඔබත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක ඔබන්න. ඒ වගේම නොදන්න කෙනෙකුට මේක කියන්න. මාව ඔබට කැමති අයුරින් මාව මෙහෙවන්න කමෙන්ට් එකක් තුල, subscribe එක තුල, bell icon එක තුල. එහෙනම් ඔබ හැමදෙනෙක්ටම ඔස්කා travel diary තුලින් ජය වේවා. අපි නැවත ඊළඟ මගේ vlog එකෙන් හම්බෙමු. ඔබ සමදනාටම ජය වේවා නැවත වාරයක්.